මේ තමයි අදර අපේ ගෙදර කෑම එක. ඉතිං ඔය තියෙන බත් එක දිපේ තියලා එතෝට මම ඔත්තන එළවලු කිහිපයක් ඔය කපා ගන්නවා. ඔත්තන තියෙනවා මෑ කර අල ඊට පස්සේ ලූුණු චූටියට කපා ගත්ත මිරිස් ඒවාගෙන මාළු මිරිස් කරවල චුට්ටකුත් දාගත්තා. ඕක දැන්ව අතින් පොඩ්ඩ මික්ස් කරල පෙන්න්න ඊට පස මේ වගේ තාච්චයම් මන් ලිපේ තියාගෙන ඒකට පොල්තය චූට්ටක් එකතු කරගන්න. පොල්තය චුට්ටකුත් එකතු කරගෙන මම මෙන්න මේ කපාගත්තය වටික ඕකට දාන්න තමා දැන් යන්නේ. ඔය විදිහට එකක් දාලා මම බලනවා දැන් පොල්තය ටික රත් වෙලාද කියලා. රත් වෙලා තිබුණ හින්දා මම මේ විදිහට ඔය ඔක්කොම ටික එකතු කරගත්තා. දුප්පත් ගෙදරක් ඉතින් අපි දුප්පත් කොහොම තමයි රැට කන්නේ. ඉන් පස්සේ ඔය විදිහට ඕක දුකේ තියෙද්දි මම ඕකට එකතු කරගන්නවා මිරිස් චුට්ටකුයි පොඩ්ඩක් ආයේ 3-5 කුඩු චුට්ටක් එකතු කරගන්නවා පොඩ්ඩක් වැඩිපුර. ඊට පස්සේ ලුණු පොඩ්ඩකුත් දාගන්නවා. ලුණු පොඩ්ඩකුත් දාලා කහ කුඩු චුට්ටකුත් දානවා. බෑග් එකේ තමයි කහ කුඩු නම් තියෙන්නේ. කහ කුඩු චුට්ටකුත් දාලා මේ විදිහට බෝතලෙන් වතුර ටිකක් අරගෙන වතුර ටිකක් ඕකට තැම්බෙන්න ඕන ගානට දාගන්නවා. වතුර මදි වුණා මම පස්සේ ආයෙ වතුර චුට්ටක් එකතු කරගත්තා. ඔය විදිහට වතුර චුට්ටකුත් දාලා පොඩ්ඩක් හැන්දෙන් අහට්ට මෙහට්ට කරලා කලවම් කරනවා. නැත්තම් අර මිරිස් කුඩුව නම් ඔක්කොම එක තැනනේ. ඒ හින්දා ඔය විදිහට කලවම් කරලා මම ඔය විදිහට මඩක්කුවෙන් එක වහගෙන ඊට පස්සේ පොල් ටිකක් ගන්න තමා හදන්නේ. පොල් ටිකකුත් ගාලා ඔන්න ඔය විදිහට එතකොට මේක තැම්බිලා තිබුණා. ඒකලා මම ඔය විදිහට ආයෙත් චුට්ටක් ඕක කලවම් කරගෙන ඔය වෙලාවේ චුට්ටක් රහ බැලුවා කොහොමද ලුණු එහෙම ඇද්ද කියලා. එහෙම රහ බලලා මම ඕකට අර ගාගත්ත පොල් ටික එකතු කරගන්නවා දැන්. ඔය විදිහට පොල් ටික එකතු කරගෙන ඕකත් හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරේ නැත්නම් අර එක තැන තිබ්බොත් නිකන් ගොලි ගහනවා වගේ එක තැන කලවම් වුණාම තමයි චුට්ටක් හරි රහක් එන්නේ ඕකේ. ඔය විදිහට හොඳට 120ට දාලා කලවම් කරනවා. හොඳේ. ඔය විදිහට හොඳට කලවම් කරලා ආයෙත් වතුර චූට්ටක් මම ඕකට දාගන්නවා. වතුර චූට්ටක් දාගෙන ඔය විදිහට ආයෙත් විනාඩි 5ක් 10ක් විතර තැම්බෙන්න තියෙනවා මඩක්කුවෙන් වහලා. ඒ තැම්බෙන්න තියලා ආපහු මඩක්කුව අරිද්දින් මාරම ස්මෙල් එකක් තමා එන්නේ. ඒ කියන්නේ මාර රසයි. ඒක අර ලොකු දේවල් දැම්මේ නැති වුණාට මාර රහයි. හරිද? ලොකු දේවල් හොයන්න තිබුණෙත් නෑ. ඔය ටික දාලා ඊට පස්සේ මම බත් එකක් බෙදාගෙන ඔන්න ඔය විදිහට බත් එකට ඕක දාගත්තා. බත් එකට ඔය විදිහට දාගෙන හැඳි දෙකක්ම ගත්තා. පස්සේ ආයෙ තව චුට්ටකුත් ගත්තා. ඒ කරලා ඔය විදිහට බත් එකට බෙදාගෙන මම මෑගරල් වගේකුත් තිබුණා. මෑගරල් ටිකත් බත් එකටම දාගත්තා. ඒකෙන් නම් හොදි ටිකක් විතරයි මම ගත්තේ. කෑලි ටිකක් ආවා. ඔය විදිහට මෑගරල් ටිකක් දාගෙන රහනම් තිබුණා හොඳට. හොඳ රසක් තිබුණා. මොකද මෑගරල් පොල් ඊට පස්සේ කරවල අල ඔය හැමදේම තිබුණානේ ඔගේ. ඒ හින්දා රහ තිබුණා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් අදට ගිහින් දෙන්න.